අයිබෝවන් සියලුම දෙනාට අද අපි ඉගෙන ගන්න යන්නේ පාලි භාෂාවේ නාම විභක්ති වර්ණගීම කියන මාතෘකාව යටතේ යම් කිසි දැනුමක් ඔබ වහන්සේලාට ලබා දීමටයි. පොඩි හාමුදුරනේ නාම පදයක මූලික ස්වરૂපය මොකද්ද? ශබ්ද ප්‍රකෘතියයි. ඒ වගේම මේ ශබ්ද ප්‍රකෘතියට විභක්ති ප්‍රත්‍යක් එකව කරාට පස්සේ තමයි පොඩි හාමුදුරනේ යම් කිසි නාම පදයක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හදා ගන්න මේ නාම පදය යම් කිසි විභක්තියක් අරගෙන අපිට වර්ණ කර ගන්න පුළුවන් පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි බාලවතාරයේ විභක්ති ප්‍රත්‍ය අපිට දීලා තියෙන පොඩි හාමුදුරනේ 7යි. ඇයි 7ක් දීලා තියෙන්නේ? මේ පඨමා කියන එකයි තතියා කියන විභක්ති දෙක එක සමානව වර්ණගෙන තවත් විභක්ති දෙකක් තියෙනවා. ඒ තමයි ආලපන විභක්තියයි කර්ණ විභක්තියයි. පොඩි ආන්දනේ අපි මේ බාලවතාරයේ සූත්‍ර පාඨත් එක්ක කියලා බලමු විභක්ති 7. සීයෝ ඉති පඨමා අංයෝ ඉති ဒ ුතියා නාහි ඉති තතියා සනං ඉති චතුර්ථී ඉස්මා ඉති පංචමී සනං ඉති චට්ඨී ඉස්මින්සු ඉති සත්තමී කියලා අපිට බාලවතාරයේ මෙසේ දක්වලා තියෙනවා පොඩි හාමුදුරනේ. ඇයි මෙහෙම දක්වලා තියෙන්නේ? මේ සීයෝ කියන ප්‍රත්‍ය ආලපන ප්‍රත්‍යයේ යෙදෙනවයි කියලා බාලවතාරයේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි තතියා කියන මේ එකේ තියෙන මේ ප්‍රත්‍ය ටික කර්ණයේත් දක්වලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් බුද්ධ ශබ්දය ගත්තොත් ඒකේ තියෙනවා විභක්ති නාමයේම ඒ විභක්ති නාමයේම පඨම කියන එකේ තියෙන විභක්ති ආලපන එකේ කියන එකට වර්ණ කරලා තියෙනවා. ඒ වගේම තමයි තතියා කියන එකේ විභක්ති ටිකන් කර්ණයකෙත් වර්ණ කරලා තියෙනවා. සාමාන්‍ය වර්ණගීමේදී පොඩි හාමුදුරනේ මේ විභක්ති නාමය අපිට දක්නට ලැබෙනවා. මේකෙන් අපි පොඩි හාමුදුරනේ උදාහරණයක් ගත්තොත් සීයෝ කියන එක අපි අරගත්තොත් උදාහරණයක් ගමු. බුද්ධ ධන සී අයි බුද්ධ ධන ආදාන සී බුද්ධ ධන ආදාන ඕ බුද්ධ ධන ඕ බුද්ධෝ කියලා හැදෙනවා පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි යෝ පත්‍රය ගත්තොත් බුද්ධ ධන යෝ බුද්ධ ධන ආදාන යෝ බුද්ධ ධන ආදාන ආ බුද්ධ ධන ආ බුද්ධා කියලා හැදෙනවා. පොඩි හාමුදුරනේ මේක පොඩි හාමුදුරනේ අපිට කියලා දෙන්න දෙයක් තියෙනවා. මේ හැම විභක්තියකටම මේ වගේ අකුරු තියෙනවා පොඩි හාමුදුරනේ. මේ මුල් දෙකේ අකුරු දෙක තමයි පොඩි හාමුදුරනේ මේ අයන්නයි ආයන්නයි කියන එක පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි නාමය හා නාම පදය අතර වෙනසකුත් තියෙනවා පොඩි හාමුදුරනේ. නාම කියන්නේ ධාතු ප්‍රත්‍ය විභක්ති වලින් තොර ශබ්දයන්ගේ මුල් ස්වභාවය නැත්තම් ශබ්ද ප්‍රකෘතියයි. ඒ වගේම තමයි මේ වලට පොඩි හාමුදුරනේ අර්ථයක් තියෙනවා. එකම නාම පදයකට එකම අර්ථයක් නෙමෙයි. එක නාම පද වලට එක අර්ථ තියෙනවා පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි විභක්ති පත්‍යයන්ගේ ලිංග ભેදයෙන් යුතුව ඒක වචන සහ බහු වචන කියලා වචන දෙකකුත් මේකට තියෙනවා පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි ලිංග තුනකුත් තියෙනවා. පොඩි හාමුදුරුවෝ එක වසරේ මූලික වසරේ ඉඳගෙන දැනට පහ වසර දක්වා පොඩි හාමුදුරනේ ලිංග මොනවද කියලා ඉගෙනගෙන තියෙනවා. මොනවද ලිංග තුන? උල්ලිංග, ඉත්තිලිංග, නපුංසක ලිංග කියලා ඉවර වෙලා මේ ලිංග තුනක් තියෙනවා. ඒ වගේම තමයි වචන තියෙනවා ඒක වචන බහු වචන කියලා. අපි එතකොට පොඩි හාමුදුරනේ නාමපදයක් හදාගද්දී අපිට මේ ලිංග තුනයි ඒ වගේම වචන දෙකයි අපිට විශේෂයෙන් අත්‍යවශ්‍ය වෙනවා පොඩි හාමුදුරනේ. ඒ වගේම තමයි ඒවා අර්ථයෙන් සම්පූර්ණ වෙන නම් නාම පදය නිසියාකාරව පොඩි හාමුදුරනේ අපිට විභක්ති වල වර්ණ ගන්න ඕන. ඒ වගේම තමයි පොඩි හාමුදුරනේ මේ නාම ප්‍රභේද කියන්නේ. පොඩි හාමුදුරනේ තව විශේෂයක් අපිට කියන්න තියෙනවා. නාම පද ප්‍රභේද කියන්නේ වෙනම එකක්. නාම ප්‍රභේද කියන්නේ වෙන එකක් පොඩි හාමුදුරනේ. නාම පද ප්‍රභේද කියන්නේ නාම සබ්බ නාම, තද්දිත නාම, කෘදන්ත නාම කියලා නැත්නම් කිතක නාම කියලා ඉවර වෙලා අපිට නාම ප්‍රභේද තියෙනවා. ඒක නේ පොඩි හාමුදුරනේ මෙතන තියෙන්නේ නාම ප්‍රභේද පොඩි නාම ප්‍රභේද කොටස් 6ක් තියෙනවා පොඩි හාමුදුරනේ. මොනවද කොටස් 6? නාම සබ්බ නාම, ගුණ නාම, ද්‍රව්‍ය නාම, ඒ වගේම ක්‍රියා නාම, සංඥා නාම පොඩි හාමුදුරනේ. මේව තේරුවට පොඩි හාමුදුරනේ උදාහරණ තියෙනවා බොහොමයක්.
මම ඒකේ පොඩි උදාහරණ ටිකක් දීලා තියෙනවා. මොනවද උදාහරණ? රාජ අත්ත පුරිස ලෝක චිත්ත පොඩි ආන්දරනේ. සබ්බනාම කියන්නේ පොඩි ආන්දර සර්වනාම. සබ්බ කතර කතම අඤ්‍යතර කියලා ඒකේ දීලා තියෙනවා. ගුණනාම කියන්නේ පොඩි යම් කිසි ගුණයක් හඳුන්වනවා පොඩි ආන්දරනේ. ඒ තමයි සේත දීඝ ආදී කල්යාණ කියන්නේ. ද්‍රව්‍ය නාම කියන්නේ පොඩි ආන්දරනේ යම් කිසි ද්‍රව්‍යයක් පොඩි ආන්දරනේ. ඒ මොනවද? මංච පීඨ කේලමල්ල කියන්නේ මේ වලට පොඩි ආන්දරනේ. ක්‍රියානාම යම් කිසි ක්‍රියාවක් කරන්නේ පොඩි ආන්දරනේ. මොකද ගච්ඡන්ත ඕලෝකෙන්ත නිසීදන්ත කියලා. තව එකක් තමයි පොඩි සංඥානාම. කාට හරි සංඥාවකින් අමතනවා. ඒ මොකද බිම්බිසාර සුද්ධෝදන කෝසල ධාතුසේන කියන මෙන්න මේවා තමයි පොඩි ආන්දරනේ. ඒ වගේම තමයි පොඩි ආන්දරනේ විශේෂ පද කියන්නේ. විශේෂ පද කියන්නේ භාෂා ව්‍යවහාරයේදී නාම පදයකට මුල් විශේෂණ පද යොදා ලිවීමටයි කතා කිරීමටයි මේ යොදා ගන්න නාම විශේෂණ පදේ තමයි පොඩි ආන්දරනේ අපි හරවත් කරලා ගන්න පොඩි ආන්දරනේ. මොකද උදාහරණයක් ගත්තොත් සෝ ගච්ඡන්තෝ පුරිසෝ මුහුත්තං නිවත්තති. මේ වාක්‍ය පොඩි ආන්දරනේ තියෙන්නේ මුල් මෙතන දී තියෙන පොඩි ආන්නේ මුලට විශේෂණ පද යොදා ලිවීමට. එතකොට පොඩි ආන්දරනේ අපි ලියද්දි පොඩි මුලට විශේෂණ පදේ සෝ කියන එක තමයි අපි දීලා තියෙන්නේ. ඒ වගේම තමයි පොඩි ආන්දරනේ ස්ත්‍රීලිංග ගත්තොත් සා ගච්ඡanti වනිතා අත්තනෝ ගේයං ගච්ඡති. මේක පොඩි ආන්දරනේ ස්ත්‍රීලිංග වාක්‍යයක්. මේක පොඩි ආන්දරනේ විශේෂණ පදේ තමයි මේ සා කියන එක. සා කියන්නේ අය. ඒ වගේම තමයි පොඩි ආන්දර නපුංසක ලිංග ගත්තොත් තං පතිතං පලං අම්බෝ. මේක පොඩි ආන්දරනේ මේ නපුංසක ලිංග පදයක්. මේක පොඩි ආන්දරනේ විශේෂ පදේ තමයි මේ තං කියන එක පොඩි ආන්දරනේ. මේ පොඩි ආන්දරේ නාම වර්ණ කීමෙන් යම් කිසි දැනුමක් මේ පොඩි ආන්දරන්ට ලබා ගන්න හැකි කියලා මම දැන් හිතනවා පොඩි ආන්දරනේ. පොඩි ආන්දරන්ට මීට වඩා තව දැනුමක් ලබා ගන්න ඕමනා නම් පොඩි ආන්දර 3 වසරේ තියෙන පොතයි ඒ වගේම 4 වසරේ තියෙන පාලි පොතයි අරගෙන ඒකේ තියෙන පොඩි ආන්දරනේ විභක්ති වර්ණගෙන විදියයි ඒ වගේම තව කොටස් ටිකක් තියෙනවා පොඩි ආන්දරනේ. ඒවා පොඩි ආන්දර මේ පාඩමෙන් තෝත් ඒ පාඩම් වලින් තෝත් දැනගන්න ලැබෙවි කියලා ඉවරලා මම ප්‍රාර්ථනා කරලා ඉවරලා මගේ පාඩම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාට දෙනවා.